කියන්න. අපෝ ඔයත් එක්ක සෙල්ලම් කළා දැන් නම් මට ඇති වෙලා තියෙන්නේ. මේ චුට්ටක් පූදලා යවමු. දැන් ඇති මේ වැස්ස සීතලේ අපි ගෙට යන්. අනේ චුට්ටක්. චුට්ටේ ඉඳලා හරියන්නේ නැහැ. අපි දෙන්න ගිහින් කන්න මොනවා හරි හදාගමු. එහෙනම් ඔයා සීතල නැති වෙන්න කෑමක් හදා දෙන්න බලන්න. සීතල නැති වෙන්න කෑම? ඔව්. යන්කෝ අපි බලමු මොනවා හරි හදන්න. අම්මා. යා. අපි ලුණු ටික දාන්න පුතේ පිටේකට. අම්මා. එහෙනම් මම දන්නවා. හරි අපි දැන් ඔය ටික කලවම් කරමු. අපි සුට්ටයි දාන්නේ. අම්මා. මම දාන්න පුතේ. හා. මොන සුද්ධි පිටි බෝලේ නම් අනලා ඉවරයි. අම්මා උණු වතුර එකක් තිබ්බ රත් වෙන්න. එතකන් අපි මේ ටික දිගට ගමුකෝ පොඩි බෝල හදලා. මම පොඩි බෝලයක් හදුවා. අම්මා මමත් හදන්නම් බෝලයටකන්. මොක හොඳට රවුම් කරලා තියන්න. අම්මා මේ ටික වඩන්නම් කොහම රොටියක් වගේ. රොටි හදන්න යන්නේ. රොටි වගේ හදලා ඉතින් කෑමක් හදන්න යන්නේ. ඉන්නකෝ. අපි කීක රොටි හදලා අරන් තියමුකෝ. දැන් තව එකක් හදමුකෝ දැන් පිටි බෝලි. අම්මා මමත් හදන්න. ඇඟිලි වලින් මෙන්න මෙහෙම. කොහෙන් මං කරන්නේ? මං කරලා දෙන්නම් චුට්ටක්. ඔන්න අන්තිම එකත් හරි. මම වතුර එක රත් වෙලාද කියලා බලන්නම් සුද්දී. අම්මා. අයියම්මා පොල් තෙල් දාන්නේ. පොල් තෙල් ටිකක් දැම්මහම පුතේ අපි දාන රොටි එකට ඇලවෙන්නේ නැහැ. දැන් ඕන්න අම්මා මේ උණු වතුරට රොටි ටික දා ගන්නවා. ඔන්න අන්තිම රොටියක් දැම්ම පුතේ. දැන් ඔය ටික හොඳට තැම්බුණා වයිකෝ. ඔන්න සුද්දි රොටි ටික ගානට තැම්බිලා තියෙනවා. දැන් මොකක්ද අම්මා කරන්න යන්නේ? අපි මේ ටික නිවෙනකන් ලුණු ටිකක් එහෙම තියෙනවා ඒ ටික කපා ගමු. ඔන්න ඒ වැඩෙත් හරි. ඔයා කැමති මේක දිගට කපා ගන්නද? ඔව්. මේ වගේ? ඔව්. පොඩියට එහෙම හොඳයි. හොඳයි. එහෙනම් අපි එහෙම කපා ගමු. ඊයේම ගන්නට ඇති අම්මා. නූඩ්ල්ස් වගේනේ. ඔව්. මොනවද දැන් අනේ හදන්නේ කියන්නකෝ. ඉන්නකෝ. ඒවා නූලක් වගේනේ අම්මා. නූඩ්ල්ස් වගේනේ. ඔව්. හරි. කැපුවේ කොහමද? එහෙනම් කැපුවා පොඩිවට. සුදු තුන පහ ටිකක් ගන්න පුතේ. අම්මා සුදු පාට දෙකක් තිබ්බද? නුනේ සීනි පුතේ. ඔව්. සුදු මැණික. සෝයා සෝස් බෝතලෙත් ගන්නකෝ. ආයෙ මොනවද ගන්නෝනේ? දැන් අපි නූඩ්ල්ස් හැඩයට කපාගත්ත කෑලි ටික දෙන්නකෝ පුතේ අම්මට. ඒක නා රස පාටට තියෙනවා අම්මා. රස පාටයිනේ. ඔව්. සැර පාටටත් තියෙනවා. සීතලටත් හොඳයි. ඔව් වැස්සේ සීතල නැති වෙයි මේක කෑවහමනේ. මම තවත් ජේසිය දාන් ඉන්නේ. ඔන්න කෑම එක රස පාටයි නම් අපිට කියන්න. ඔන්න වැස්ස වෙලාවට රස කෑම එකක්.